අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා කොළඹ මහනගර සභාවේ අභිනව නගරාධිපති ව්‍රායි කැලි බල්තසා මහත්මයට අපේ සුබ පැතුම් පිළිගන්න නගරාධිපතිනිය. බොහොම ස්තුතියි. ඔබේ පැමිණීම පැතිකඩ වැඩසටහනට අපිට ගෞරවයක්. ඒ වගේම මාධ්‍ය වෘත්තිකයෙක් හැටියට වෘත්තීය ජීවිතය ආරම්භ කරපු කෙනෙක් කොළඹ නගරාධිපති හැටියට පත්වීම අපිට ඉතාමත්ම සතුටක්. නගරාධිපතිතුමනි, දැන් කොළඹ අලුත් කරන්න ඕන. මේක පරණ නගරයක්. මේක අලුත් වෙන්න ඕන නගරයක්. කොහොමද ඒක කරන්නේ? කොළඹ නගරය ගැන කතා කරාම ඔබතුමා කිව්වා වගේ කොළඹ නගරය කියන්නේ වෙනස් වෙන්න ඕන තැනක්. ඒක පොළව යටින් වෙනස් වෙන්නත් ඕනේ. පොළව උඩින් වෙනස් වෙන්නත් ඕනේ. ඒ බිල්ඩින් පාරවල් නැත්තම් යට තියෙන ඒ ඉන්ෆ්‍රස්ට්‍රක්චර් විතරක් වෙනස් වෙලා මදි. මේ කොළඹේ ඉන්න ජනතාව වෙනස් වෙන්නත් ඕනේ. ජනතාව නියෝජනය කරන මහජන නියෝජිතයොත් වෙනස් වෙන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි මුලින්ම අපිට දැන් කරගන්න පුළුවන් වෙලා තිබ්බේ. මේ තියෙන නගරේ කොහොමද අපි වෙනස් කරන්න කියන ප්‍රශ්නෙට මම පිළිතුරු දෙනවා නම් අර මහජන නියෝජිතයා වෙනස් වෙනවා කියන්නේ කලින් හිටපු නියෝජිතයා වෙනස් වෙන එක විතරක් නෙවෙයි. මම හිතන්නේ අපේ මේ තියෙන දේශපාලන සංස්කෘතිය, මේ සභාව ඇතුලේ තියෙන දේශපාලන සංස්කෘතියත් වෙනස් වෙන්න ඕනේ. කොළඹ මහනගර සභාවේ මෙවර මන්ත්‍රීවරු මහජන නියෝජිතයෝ තේරිලා තියෙනවා පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 17කින්. දැන් මේ පිරිස එකතු කරලා අරගෙන සභාව සක්‍රිය කරගන්න ඔබේ එළඹුම මොකක්ද? ඇත්තටම මෙතන ඉන්න බහුතරයකට ඇත්තටම උවමනාවක් තියෙනවා තමන්ගේ කොට්ටාශයට යම්කිසි වැඩක් කරන්න. ප්‍රගතිශීලී විදිහට හිතන මේ හැම മന്ത്രി කෙනෙක්ට ඕනේ ගමට ගිහිල්ලා වැඩක් කරලා පෙන්නන්න. ගමේ තියෙන ඒ සංවර්ධන වැඩපිළිවෙලට ඒකට පණ පොවන්න. ඒකට නායකත්වය දෙන්න. එතන ඉන්න ප්‍රජාවට ශක්තියක් වෙන්න. ඉතින් මම හිතන්නේ අපිට වගකීමක් තියෙනවා. අවුරුදු ගණනාවක් පක්ෂ දේශපාලනයේ බෙදීම් ගොඩක් තියෙන තැනක් තමයි නගර සභාවක් කියන්නේ. හැබැයි මේක ඇතුළත කොහොමද අපිට ඒ මන්ත්‍රීවරු සක්‍රිය කරමින් ප්‍රජාව සවි බල ගන්වමින් අපිට මොන වගේ වැඩසටහනක් වැඩපිළිවෙලක්ද කරන්න. අවසානයේ අපි සභිකයන් අපි සියලු දෙනාම එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. මෙතන විපක්ෂයක් ඔපොසිෂන් එකක් කියලා නැහැ. අර පාර්ලිමේන්තුවේ දෙපැත්තට ඉඳගෙන ඉන්න සම්ප්‍රදාය නැහැ. මම හිතන්නේ ගොඩක් අය කොළඹ නගර සභාව ඇතුළත සභිකයන් ඉඳගෙන ඉන්න විදිහවත් දැකලා නැතුව ඇති. මෙදාසරේ ඊයේ දවසේ ඒක ෆස්ට් ටයිම් වෙන්නේ නැති එවැනි මේ සභාවක් ඇතුලේ මොන වගේ දේවල් වෙන්නේද, කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ කියන එක යම්කිසි අදහසක් හරි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊයේ දවසේ මමත් සභාවේ මුලසුන ඉඳගත්තා. මට ඉතාමත්ම කෙටි ස්තුති කතාවක් කරන්න කිව්වා. ඒ වෙලාවේ මමත් කිව්වේ මේ 117 දෙනාම අපි දැන් එකතු වෙලා මේ නගරේ හදන්න ඕනේ කියන අදහස. අපිට තියෙන දැක්මත් එක්ක අනුගත වෙලා අපි හොඳට සංවිධානය වෙමින් තමයි ඉස්සරහට මේ ගමන යන්න ඕනේ. කොළඹ ගත්තාම කොළඹ තාම ලොකු ආදායම් තියෙන පුද්ගලයෝ ඒ වගේම සමාගම් කොළඹ තියෙනවා. ඒ වගේම ඉතාමත්ම අසිරුතාවයෙන් ඉන්න ආර්ථිකමය වශයෙන් බරපතල අභියෝගයන්ට ලක්වෙච්ච පිරිසක් ඉන්නවා. මේ පරතරය හරි ලොකුයි. දැන් මේ පරතරයත් එක්ක ඔබට සිද්ධ වෙනවා මේ කණ්ඩායම් දෙකටම සහ ඒ අතරමැද ඉන්න වර්ණාවලියේ විවිධ අයට සේවය කරන්න. මෙන්න මේකට තියෙන දැක්ම මොකක්ද? ජාතික ජන බලවේගයේ කොළඹ නගර සභාවට විතරක් නෙවෙයි අපේ තියෙන ජාතික අදහස පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. එතකොට මේ පොහොසත් රට කියන්නේ මුදල් වලින් විතරක් නෙවෙයි. අපි කියන ආකල්පමය විදිහට අපි පොහොසත් වෙන, සංස්කෘතික විදිහට අපි පොහොසත් වෙන රටක්. එතකොට ඒ කොළඹ නගරය ඇතුළත ඔබතුමා කිව්වා වගේ ඉතාමත්ම හොඳට ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. හොඳ ව්‍යාපාර කරගෙන ඇත්තටම තමන්ගේ අතේ ධනය කියන දේ තියෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වලින් දවසට එක වේලක් කාලා තමන්ගේ දරුවන්ව ඉතාමත්ම අමාරුවෙන් පාසලට යවලා තාමත් යට වෙන නගරක ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. එතකොට මේ හැම කෙනාටම අපිට ඕනේ අභිමානයෙන් යුතුව හැම කෙනාටම ඉන්න පුළුවන් තැනක් බවට මේක පත් කිරීම. එතකොට ඒ ඉන්න පිරිස් වලට තියෙන එක අවශ්‍යතා. සමහර වෙලාවට කොළඹ සමහර ප්‍රදේශවල ඉන්න ජනතාවට අවශ්‍ය වෙන්නේ කාර්යක්ෂම නගරයක්. ඒගොල්ලන්ට ඕනේ නගර සභාවට ගියාම තමන්ගේ වෙලාව නාස්ති කරන්න නැතුව ඉතාමත්ම ඉක්මනට තමන්ගේ ටැක්සස් ෆයිල් වෙන විදිහ, නැත්නම් තමන්ගේ වරු පාරම් බදු ගෙවන්න පුළුවන් විදිහ, තමන් මොකක් හරි ව්‍යාපාරයකට යම් කිසි දෙයක් ලබා ගන්න නම් ඒක ඉක්මනටම ලබා ගන්න පුළුවන් විදිහ නගර සභාවත් එක්ක ඒ පිරිසට තියෙන ගනුදෙනුව වෙනස්. හැබැයි අපේ වතු ප්‍රජාවට තියෙන ගනුදෙනුව ඊට වඩා හාත්පසින් වෙනස්. කානුව, ගලිය මේ හැමදේම කොහොමද සුද්ධ වෙන්නේ? නැත්තම් ගහක් තියෙනවා ඒකේ අත්තක් කපා ගන්න ඕනේ. මේ හැමදේම මේ කොළඹ නගර සභාවේ මේ ගස්වල අතුයි කානුයි ගලී විතරක් නෙවෙයි. ඊට වඩා මං හිතන්නේ අපිට නගරේ ඊට වඩා ලොකු දැක්මක් තියෙන්න ඕනේ.
ඒ දැක්ම අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ කොළඹ 1 සිට 15 දක්වා අපේ නගර සභාවට අයිති වෙන විවිධාකාර දේවල් තියෙනවා. අපි හැමදාම ආයේ කියනා වගේ උපතේ සිට විපත දක්වා අපිට අවශ්‍ය වෙන සියලු දේ තියෙනවා. ඉතින් මේ හැමදේම මම හිතන්නේ අපි මේවා ශක්තිමත් කරනවා. අපි මේවට ප්‍රතිපාදන වෙන් කරමින් අපේ ප්‍රජාශාලා හදද්දී, අපේ දරුවන්ට දිවා කුරුසුරකම් මධ්‍යස්ථාන හදද්දී, අපේ තරුණයාට අපි වොකේෂනල් ට්‍රේනින්ග් වලට ඒ අවකාශය හදද්දී මං හිතනවා එතකොට අපි ගැප් එක ඒ පරතරය අපි බ්‍රිජ් කරනවා. මොකද මුදල් තියෙන කෙනාව අපි හැමදාම තල්ලු කරන්නේ ප්‍රයිවට්ලි තමන්ගේ හැම දෙයක්ම කරගන්න කියලා. ඉතින් මං හිතන්නේ එහෙම නැතුව තමන් ඉන්න කොට්ටාස් නැත්නම් තමන්ගේ ගෙවල් අවට තමන් ඉන්න තැන ඒ අවට හොඳ ප්‍රජාශාලාවක් තිබ්බොත් ඒක ගමේ අඩු ආදායම්ලාභී පවුලට විතරක් නෙවෙයි ඒක ඇත්තටම තියෙන්න ඕනේ කාට වුණත් හොඳට පාවිච්චි කරන්න. ගමේ ඉන්න ඕන කෙනාට පාවිච්චි කරන්න. කාට වුණත්. ඉතින් මම හිතන්නේ ඒ වගේ නගරයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම මේ වගේ එකතු කිරීමකුත් කරන්න ඕනේ. මේ නගරය අපි කාන්තාවන්ව විශේෂගත කරගෙන කොහොමද කියන්නේ cities for women කියන සංකල්පයක් තියෙනවා. cities for children කියන අදහසක් තියෙනවා. cities for those with disabilities කියන අදහසක් තියෙනවා. cities for play කියන අදහසක් තියෙනවා. for leisure කියන අදහසක් තියෙනවා. ඉතින් කොහොමද මේ වගේ අපි මේ නගරය හැම කෙනාටම අභිමාණයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් පොහොසත් නගරයක් බවට පත් කරන්නේ කොහොමද?